දැන් මෙහිදී අපි නිර්දේශ කරන ක්‍රම තුනක් තියෙනවා මේක මැනේජ් කරන්න. පළවෙනි එක තමයි අපි මොකවත් නොකර සිටීම. ඒ කියන්නේ ස්වභාවධර්මයා විසින්ම ඒ කාලේ ගියාට පස්සේ මේක නැචරලිම රුධිර වහනයක් වෙලා මේ මිස්කරේජ් එක වෙන්න බලාගෙන ඉන්න එක. එතකොට අපි අම්මට කියනවා බය වෙන්න දෙයක් නැහැ. ගෙදර යන්න ගෙදර ගිහිල්ලා මේක පොඩ්ඩ බ්ලීඩ්ලා එකපාරට ලේ කැටියක් වැහිලා මේක ඉවර වෙයි. ඒ වුණාට පස්සේ ඕනනම් තහවුරු කරගන්න පුළුවන් ඔක්කොම ගියාද කියලා ස්කෑන් පරීක්ෂාවක් කරලා. හැබැයි මේකේ තියෙන ගැටලුව තමයි අම්මට අපිට කියන්න බෑ කොච්චර දවසක් බලා ඉන්න වේද කියලා. අපි ඉතින් සාමාන්‍යයෙන් කියනවා සති 3ක් සති 4ක් දක්වා බලන්න පුළුවන් නැචරලි මේක ඇබෝෂන් එකක් වෙලා මේක ඔක්කොම යයිද කියලා. ඒ පළවෙනි දේ. දෙවෙනි දේ තමයි අපිට පුළුවන් වෛද්‍යමය ප්‍රතිකාරයක් කරලා. ඒ කියන්නේ ටැබ්ලට්ස් තියෙනවා මේකට අපිට දාන්න යෝනි මාර්ගය හරහා හෝ දිවයට තියාගන්න. ඒ බෙහෙත් පාවිච්චි කරලා මේක අපිට මේ ඉතුරු ඉලා තියෙන කැලේ ටික අපිට යව ගන්න පුළුවන්. තුන්වෙනි එක අපිට පුළුවන් අර වෝම් වොෂ් එකක් කියනවා. අපිට ERPC කියලා කියනවා. ගර්භාෂයේ වොෂ් කරලා දාන්න පුළුවන් අපිට අම්මව නිර්වින්දනයට ලක් කරලා ඉවරලා. දැන් මේ අවස්ථා තුනේදීම දැන් ලෝකෙ හොයාගෙන තියෙන්නේ ආසාදනයේ කියන්නේ මේ වගේ ක්‍රියාවල තුනේම යම් ආසාදනයක් වෙන්න පුළුවන් අවදානමක් තියෙනවා. ඒ තුනේම එකමයි. ඒ කියන්නේ එකට වඩා ආසාදනයක් වෙන්න පුළුවන් අවදානම් වැඩි වෙන්නේ නැහැ. ඒකම කැක්කුම ගත්තත් ගොඩක්ම කැක්කුම වෙනස් වෙන්නේ නැහැ. හැබැයි අරක මුම් වොෂ් එකට ගියොත් අපි නිර්වින්දනය කරලා ගන්න ඉඳ වැඩි වේදනාවක් එන්නේ නැහැ. හැබැයි මොන ක්‍රම තුන කරත් අවසාන ප්‍රතිඵලයක් වශයෙන් සම්පූර්ණයෙන්ම මේක ඇබෝෂන් එක වෙලා ගර්භාෂය සුද්ධ වෙලා යනවා.